ආලෝක අන්වීක්ෂය. ආලෝක අන්වීක්ෂය අපිට භාවිතා කරන්න වෙන්නේ පියවි ඇසට නොපෙනෙන දේවල් බලාගන්න. හරියට සෛල, බැක්ටීරියා, සාක ශෛල, සත්ත්ව සෛල, ඊගාට සුදු ජීවීන් ගත්තම බැක්ටීරියා, ප්‍රෝටෝසෝවා ඒ වගේ ඒවා බලාගන්න තමයි අපිට ආලෝක අන්වීක්ෂය උදව් වෙන්නේ. එතකොට අපි බලමු මේකේ තියෙන ප්‍රධාන කොටස් මොනවද කියලා. මේකේ මේ උඩින්ම තියෙන කාච වලට අපි කියනවා අපි ඇහැ තියලා බලන්න එතනට ඒවා උපනෙත් එකයි තියෙන්නේ. ඊළඟට අපේ මේ ඔබ්ජෙක්ට් එක අපි වස්තුව තියෙන තැන තියෙනවා ලෙන්සස් 3ක්. ඒවට අපි කියනවා අවනෙත්. අවනෙත් 3ක් තියෙනවා එක එක විශාලනය යටතේ. ප්‍රධාන වශයෙන්ම විශාලනය 4, විශාලනය 10, විශාලනය 40 කියන ලෙන්සස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තව තියෙනවා දල සීරු මාරුවකුයි සියුම් සීරු මාරුවකුයි. රෆ් ෆෝකසින් අප් කියන්නේ දල සීරු මාරුවට, ෆයින් ෆෝකසින් අප් කියන්නේ සියුම් සීරු මාරුවට. එතකොට අපි මෙතන ස්ටේජ් කියලා තියෙන එක තමයි වේදිකාව. ඒ ස්ටේජ් එකට තමයි අපි ගන්න සාම්පල් එකේ කඳාව තියන්නේ. ඒ කියන්නේ වීදුරු කඳාව තියන්නේ. ඒ වීදුරු කඳාව අපි තියද්දී ඒ සාම්පල් එක දාලා ඒක වැසුම් පෙත්තකින් වහලා මේකේ තියෙනවා ස්ටේජ් එකේ ක්ලිප්ස් එකක්. ඒ ක්ලිප්ස් වලට හයි කරලා තමයි මෙතන ස්ටේජ් එක උඩ තියන්නේ. එහෙම තියලා අපි අන්වීක්ෂයෙන් බලන්න ෆෝකස් කරද්දී මුලින්ම අපි දල සීරු මාරුවෙන් තමයි ෆෝකස් කරන්නේ. දල සීරු මාරුවෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට සීරු මාරු වුණාට පස්සේ තවත් හොඳට පෙනීම ලබා ගන්න ඕන නම් සියුම් සීරු මාරුව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන අවනෙත් තුනෙන් අපි ගොඩක් වෙලාවට මුලින්ම භාවිතා කරන්නේ අඩුම විශාලනය තියෙන අවනෙත. ඊට පස්සේ තමයි අවශ්‍ය නම් ඊට වඩා වැඩි විශාලන වලට යන්නේ. ඒ වගේම තමයි මේ අන්වීක්ෂය ඔයාලට පේනවා ඇති මෙතන හැන්ඩල් කියලා තියෙනවා. ඒ හැන්ඩල් එකයි මේක අපි මොකක් හරි පෘෂ්ඨයක් මත තියෙනකොට ඒ පල්ලෙහාම තියෙන කොටසට අපි කියනවා බේස් එක නැත්නම් පාදම. අපි මේ අන්වීක්ෂය කොහෙට හරි අරන් යනවා නම් මේක ඔසවාගෙන යනකොට අනිවාර්යයෙන්ම මේ බේස් එකෙනුයි හැන්ඩල් එකෙනුයි දෙකෙන්ම අල්ලගෙන යන්න ඕනේ. හැන්ඩල් එකෙන් විතරක් එල්ලගෙන යන්නේ නැහැ. දැන් අපිට තියෙනවා මේ අන්වීක්ෂ වර්ගයේ සමහර ඒවා තියෙනවා මේ ආලෝකය ලබා ගන්න දර්පණයක් වෙනවා. එතකොට අපිට ඉර එළිය එහෙම අවශ්‍යයි. ඒ දර්පණයට ඒක ફોකස් කරලා තමයි ආලෝකය ලබා ගන්නෙ. ඒ වගේම සමහර ඒවා තියෙනවා අපිට බල්බ් එකක් එක්ක එනවා. එතකොට අපිට ස්විච් එක ඔන් කරලා ඒ ලයිට් එක දාගන්න තියෙනවා. මේ තියෙන්නේ අපි ගන්න ඔබ්ජෙක්ට්ස් තියන්න භාවිතා කරන වීදුරු කඳා, ඒ වගේම වැසුම් පැති. අපි හැමතිස්සෙම මේ පිළිසිඳු වීදුරු කඳා සහ වැසුම් පැති භාවිතා කරන්න ඕනේ. ඊගාට අපි ගන්න සාම්පල් එක මේ විදිහට වීදුරු කඳා මත තියාගෙන ඒක අපි වැසුම් පැත්තකින් වහන්න ඕනේ. මේ වැසුම් පැත්තකින් වහද්දී මේක ඔයාලා මොකක් හරි සොලියුෂන් එකක් ගන්නවා නම් එහෙමයි. එහෙම නැත්නම් අපි හිතමු ඔයාලා වියලි දෙයක් මොකක් හරි ශාක පත්‍රයක සිවියක් වගේ ගන්නවා නම් අපි මේකට ඩිස්ටිල් වෝටර් බිඳුවක් විතර උඩින් දාලා තමයි වැසුම් පැත්තෙන් වහන්නේ. මොකද නැත්නම් මේ අපේ ගන්න කඳාව වියලීමට ලක් වෙනවා. ඒ වගේම තමයි මේ අපි මේ වැසුම් පැත්තෙන් වහද්දි මේකේ වායු බුබුලු තියෙනවා නම් ඒවත් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ විදුරු කඳාවයි වැසුම් පැත්තයි අතර වායු බුබුලු තියාගන්න බෑ. එතකොට අපිට වායු බුබුලුත් පේනවනේ. ඊළඟට මේ තියෙන්නේ එහෙම අන්වීක්ෂයෙන් බලලා හරියට ફોකස් කරගෙන ගත්තු සෛලවල රූප සටහන් කිහිපයක්. ඊගාවට අපි තව අන්වීක්ෂ ගැන දැනගන්න ඕන දේවල් තමයි අපි මේ ලෙන්ස් කොයි වෙලෙවත් අල්ලන්න කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මේ දැන් එක කඳාවක තියෙන එකක් බලලා අපි ඊගාට ආයෙ තව ස්ලයිඩ් එකක් මාරු කරනවා කියලා හිතනකො. එතකොට අපි අර තියෙන අවනෙත් ඒ කඳාවල ගෑවෙන්නේ නැති විදියට ඒවා පොඩක් උඩට කරලා තමයි RPA තියලා තියෙන කඳාව අයින් කරගන්නේ. ඒ වගේම අලුත් එකක් තියන්නේ. එහෙම නැත්නම් අර කාචත් හීරිලා යන්නේ. ඒ වගේ මේ තියෙන ද්‍රාවණ ඒවා ගෑවෙන විදියට ඒවා අයින් කරන්නේ නැහැ. භාවිතා කරාට පස්සෙත් මේ ලෙන්සස් අපි හොඳට පිරිසිදු සිනිඳු රෙදි වලින් පිහිදලා ඒවා
ආරක්ෂිත විදියට ගබඩා කරලා තියන්න ඕනේ. මොකද මේ වගේ ෆංගස් එහෙම ඇති වුණොත් අපිට ඒ ලෙන්සස් ආයේ පාවිච්චි කරන්න විදියක් නැහැ. මොකද එතකොට ඒකෙන් ඒවනේ පේන්නේ. එතකොට අපිට අර හරියට ස්ලයිඩ් එකේ තියෙන ඒවා ફોකස් කරගන්න බැරි වෙනවා.